අසුන්ත දැන් අපි නූතන පරම්පරාවේ ඉන්න ළමයි හැටියට මාත් ඇතුළුව දැන් ගොඩක් අපි පුරුදු වෙලා ඉන්නේ අර්ථ රසයට වඩා ශබ්ද රසය හොඳ සින්දු අහන්නනේ. නැද්ද අපිට හොඳ සින්දුවක් අර්ථ රසයයි ගීත රසයයි දෙකම තියෙන එක? ඔව් සර් දැන් අර සර් කියපු කතාවත් එක්ක මට මතක් වුණේ මේ දැන් සරසවි සාහිත්‍ය පිළිබඳව ලියවිච්ච ගීත එහෙම තියෙනවානේ. ඒ ගීත අතර අපිට වැඩිපුර ඇහිච්ච නැති ගීතයක් මට මතක් වුණා මේ වෙලාවේ සර් කිව්වහම මේකේ ගේයපද රචකයා තමයි සුනිල් සරත් පෙරේරා කියන ගේයපද රචකයා. එතකොට මේක ගායනා කරන්නේ සංගීත නිපුන් සනත් නන්දසිරි සූරිය. ඒ වගේම මේකේ කණු නිර්මාපකයා බවට පත් වෙන්නේ සනත් නන්දසිරි සූරියම තමයි. එතකොට මේ ගීතය ඇතුලේ අපිට හරි ලස්සන පරාජිත පෙරමාන්තයක් හම්බෙනවා. ඒ කියන්නේ අපිට විරාගේනාව කතාවේ හම්බෙන අරවින්දගේ චරිතය, එහෙම නැත්නම් මහාචාර්ය එදිරිවල සරච්චන්ද්‍රයන්ගේ මලගියත්තු නව කතාවේ හම්බෙන දේවන්දරාසන්ගේ චරිතය වගේ මේ ගීතය ඇතුලේ අපිට හම්බෙන්නේ පරාජිත පෙම්වතෙක්. මම පොඩ්ඩක් මේ ගීතේ පොඩ්ඩක් මතක් කරන්නම්කෝ. ගීතය ආරම්භ වෙන්නේ මෙහෙමයි. නවාතෙනින් ඇය යනවා වරම් ලබා සරසවියට මගේ දුකට නුඹ නාඩන් පාන් කිරිත්තෝ කියලා. අපේ ගැමි විඥානයේ එන කතාවක් තියෙනවා මේ හසුන් සර්. මේ පාන් කිරිත්තගේ හඬ කියලා කියන්නේ ශෝකයක්, ශෝකාලාපයක් විදිහට තමයි අපි පිළිගන්නේ. ඒ නිසා මේ තමන් සමහර විට හිතාගෙන හිටපු හිතේ තිබුණු පෙම්වතිය වෙන්නත් පුළුවන්, නැත්නම් යාළුවෙලා ඉඳපු පෙම්වතියද දන්නෙත් නැහැ. ඈ පිළිබඳව ඈව හිතින් අමතක කරන්න හදන මේ තරුණයාගේ හිතේ ඇති වෙලා තියෙන වේදනාත්මක හැඟුම තමයි මේ ගීතය ඇතුලේ මේ ගේයපද රචකයා අපිට පවසන්න උත්සාහ කරලා තියෙන්නේ. ඒක ඇතුලේ හරි ලස්සනට සරසවිය ඇතුලේදී සරසවියට ගියාට පස්සේ දකින්න පුළුවන් වෙන දේවල් එහිමත් අපිට හරි ලස්සනට ගීතය ඇතුළත් කරන්න ගේයපද රචකයා සමත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ ගීතය ඇතුලේ අපිට හම්බෙනවා දෙවන පද පේළියේ භද්‍ර යෝන් වියස පැමිණ සක්මන් මළුවල පෙම්බැඳ සිනා කවට බස් පවසති කුමර කුමරියන්. දැන් අපිට එකපාරට අසුන්ස අපි අරගෙන යනවා පේරාදෙණි විශ්වවිද්‍යාලය වගේ ලස්සන විශ්වවිද්‍යාලයක් ඇතුළට. ඒ විශ්වවිද්‍යාලය ඇතුලේ කෙලි කවටකම් කර කර එහෙට මෙහෙට ඇවිදින අර මල් පාරේ ඇවිදගෙන යන තරුණ පෙම්වතුන්ගේ විශ්වවිද්‍යාල පෙම්වතුන්ගේ දර්ශනය අපේ හද තුල මවන්න චිත්‍රූප දනවන්න මේ ගේයපද රචකයා සමත් වෙලා තියෙනවා. ඒ වගේම දැන් මේ නිසා තමයි ඒ වගේ දෙයක් මතක් වීම නිසා තමයි මේකේ ඉන්න පෙම්වතා කල්පනා කරන්නේ මට දැන් ඇයව උරුම නැහැ. ඇයට ඇගේ ලෝකයක් තියෙනවා. ඒ නිසා ඇගේ ලෝකයට ඇයට යන්න ඉඩ දීලා මෙයාගේ වේදනාව මෙයාගේ හදවත ඇතුලේ තනියම උදකලාව ඒ වේදනාව විඳගන්න තමයි මේ අපිට හමුවන පෙම්වතා උත්සාහ දරන්නේ. ඊළඟ කොටසදී ගේයපද රචකයා කියනවා අසුර පතන දූත හසුන් අවට මැවෙන නවක දසුන් කුමර වියේ කුමර විකුම් සසල කරයි සිතුම්. ඒ කියන්නේ දැන් අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ අර අපිට හන්තානට පායන හඳ ගීතේ එහෙම කියන්නේ පෙම්වතා මාගෙන මතකයේ ගුලි කර මහවැලියට දමන්න කියලා. ඒ වගේ තමයි දැන් ඉතින් අසුර පතන අලුත් පණිවිඩ එන්න පුළුවන් අලුත් ප්‍රේමවන්තයන්ගෙන් නේද? එතකොට අවට අලුත් දර්ශන දකින්න පුළුවන් පෙම්වතුන් මෙහෙ ඇවිදින විදිය දැක්කට පස්සේ මෙයාගේ හිත අනිවාර්යයෙන්ම වෙනස් වෙලා ඒ පැත්තට යන්න පුළුවන්. ඒ නිසා මේ පෙම්වතා එයාගේ හිතේ ඇතිවලා තියෙන මේ ස්වභාවිකවම හටගන්න සැක සංකා මේ නිර්මාණය ඇතුලේ කවියා මේ ගේයපද රචකයා ඉදිරිපත් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන කියනවා මතක විමන් කවුළු දොරෙන් හිස පීරන උදෑසනින් ඇගේරුවට ගී ගයන්න එපා කුරුල්ලෝ කියලා. රචකයා යලි ගලිත් අර ප්‍රදර්ශනය කරන්නේ භාෂා භාවිතයේදී තමා ගාව තිබිච්ච විදග්ධ බව. මේකේ සම්භාව්‍ය සාහිත්‍ය අපිට හමුවන වචන හැම මේ ගේයපද රචනාව ඇතුලේ අපිට හම්බෙනවා මේ හසුන්ස. ඒ වගේම තමයි මේ අපිට මවන මේ ලෝකය ඇතුලේ අපිට පෙන්වලා දෙනවා පරාජිත ප්‍රේමවන්තයෙකු තුල ඇති වෙලා තියෙන මනෝභාවයන් මොන වගේද කියන එකක්. ඉතින් මේ වගේ ගීතයක් රස විඳින්න අපි උත්සාහ කරනවා නම් හැමදාම අලුත් ගීතයක රසය විඳ ගන්න. එතකොට අන්න අපිට පුළුවන් වෙනවා අර සමාධි සම්පූර්ණ දාලා ගියාට පස්සේ අපි තුල ඇතිවන
වෛරී සහගත සිතිවිලි ඇති වෙලා පිහියෙන් ඇනලා මරන්න යන සමාජයක ඒ තියෙන මනෝභාවයෙන් ඉවත් වෙලා දරාගන්න පුළුවන් ඕනෑම විරහවක් දරාගන්න පුළුවන් පෙම්වතෙකු බිහි කිරීමට මෙන්න මේ වගේ ගේයපද සාහිත්‍ය තුල ඇති මේ වගේ නිර්මාණ වලට හැකියාවක් තියෙනවා. ඒ නිසා තමයි අපි මේ වගේ නිර්මාණ නැවත නැවතත් රස විඳින්න ඕනේ. භද්‍රයොවුන් විය සපැමිණි සක්මන් මළුවල පෙම් බැඳි සිනා කවට බස් පවසති කුමර කුමරී